ප්‍රාර්ථනා කරනවා යාළුවනේ ඔයාලා සියලු දෙනාටම. ඔන්න ඉතින් වෙනද වගේම අදත් අරගෙන ආවේ මැද පෙරදිග රටක ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි එක යවනවා නම් ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් වෙනද වගේම අද දවසේ කරන කියන සෑම වැඩක්ම ඔයාගේ සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. good morning ඔයාලා සියලු දෙනාටම. අද 2025 9 වෙනි මාසේ 17. ඉතින් අපි වැඩ විස්තර වීඩියෝ එකට ගිහින්ම කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාම මගේ channel එකට අලුත් නම් channel එකත් subscribe කරගෙන යන්න. ඊට හැපැත්තෙන් මතුවන bell icon එකත් ඕල් කරලා තියාගන්න. ඒතර මගේ channel එකෙන් දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට එසනින් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු. ඉස්සරෝම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල වෙනවා රුපියල් 298.31ක්. ඒ වගේම විකුණුම් මිල වෙනවා රුපියල් 305.85ක්. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් වෙනවා රුපියල් 300.65ක්. ඒ වගේම BFC exchange එකේ බහරේන් දිනාර එකක් රුපියල් 798.88යි. ඒ වගේම අල්ලන්සාරි exchange එකේ ඩුබායි දිරාම් එකක් රුපියල් 81.96යි. ඒ වගේම SNB exchange එකේ සෞදි රියාල් එකක් රුපියල් 80.15යි. ඒ වගේම UAE exchange එකේ ජෝර්ඩාන් දිනාර එකක් රුපියල් 424යි. ඒ වගේම මොඩර්න් exchange එකේ ඕමාන් රියාල් එකක් රුපියල් 784යි. ඒ වගේම අයිසමාන් exchange එකේ කටාර් රියාල් එකක් රුපියල් 82.55යි. ඒ වගේම කුවේට් දිනාර එකක් රුපියල් 985.65ක් වෙනවා. ඒ වගේම කුවේට් දිනාර එකක් Google rate එකේ වෙනවා රුපියල් 985.85ක්. ඒ වගේම UAE අල්මුල්ලා අල්නාදා BFC exchange වලත් රුපියල් 965ත් රුපියල් 985ත් අතර වෙනවා. ඉතින් මේ අතරින් කැමති exchange එකක් කරා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම යූරෝ එකක් වෙනවා රුපියල් 356.52ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් වෙනවා රුපියල් 235.63ක්. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් වෙනවා රුපියල් 200.92ක්. ඒ වගේම මලයාසින් රින්ගිට් එකක් වෙනවා රුපියල් 71.77ක්. ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් වෙනවා රුපියල් 90.50ක්. ඉතින් අපි බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කොයි වගේද කියලා. ඉතින් කුවේට් වල රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබිය රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි වල රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් වල රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආවේ මැද පෙරදිග රටක ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි එක යවනවා නම් ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද සහ මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල. ඉතින් මේ වගේ වටින වීඩියෝ දිගටම බලන්න පුළුවන් වෙන්නේ අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් විතරයි. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් මේ වගේ තවත් වීඩියෝ එක තවත් දවසකින් හමු වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.